හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඔයාලට හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔන්න එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. අද වීඩියෝ එක ඇවිල්ලා සමෝසා ෂීට් පර්ෆෙක්ට් කඩේ විදියටම හදාගන්නේ කොහොමද? ඒ වගේම අර ෂෝටිස් කඩවල වල තියෙන වගේ අර කරස් ගාලා හැපෙන විදියට ෂෝට් සමෝසා හදන්නේ කොහොමද? ඒ වගේම ෆිලිං එක රසට බීෆ් වගේ බීෆ් දාන්න නැතුව අර ටේස්ට් එක ගන්න කොහොමද කියලාත් මේ වීඩියෝ එකේ දාලා තියෙන එක නිසා පුළුවන් තරම් ස්කිප් කරන්න නැතුව බලන්න. ඒකට මම පිටි කප්ස් දෙකක් ගන්නවා. නිකන් තේ කෝප දෙකක් පාන් පිටි අරන් ඒකට ලුණු ටීස්පූන් එකක් දානවා. ඊට පස්සේ ඔයිල් ටේබල් ස්පූන් එකක් දානවා. ඊට පස්සේ හොඳට මේ විදිහට මික්ස් කරගන්න ඕන. හොඳට මික්ස් කරලා කොම හැමතැනටම වදින වගේ මික්ස් කරලා ඊට පස්සේ වෝම් වෝටර් ඒ කියන්නේ අර මද උණුසුම් වතුර දාලා මෙන්න මේ විදිහට චුට දාලා නීට් කරන්න. හાર્ඩ්ලි ප්‍රෙස් කරන්න එපා. අර මම පැටිස් හදනකොට කිව්වා වගේ නෙමෙයි. මේක හාත්පසින්ම වෙනස්. මේක චුටක් සොෆ්ට් එකට තමයි ඩෝ එක අනන්න ඕන. ඉතින් මේක සොෆ්ට් එකට ඩෝ එක නීට් කරන්න ඕන. ඒ වගේම හොඳටම නීට් කරන්න ඕන. නීට් කරන තරමට තමයි ඒක සොෆ්ට් වෙන්නේ. ඒ වගේම ක්‍රිස්පියට එන්නේ. මේ බලන්න මේ වගේ තමයි වතුර මට ගියේ කප් එකෙන් භාගයක් විතර. ඉතින් මෙන්න මේ මම පෙන්නනවා වගේ ටෙක්ස්චර් එක ආවට පස්සේ ආපහු චුට්ටක් විනාඩියක් විතර නීට් කරලා ඊට පස්සේ ඒකට උඩින් ඔයිල් දාලා ඊට පස්සේ වෙට් ක්ලොත් එකකින් මේ විදියට වහලා තියා ගන්න ඕන. විනාඩි 10ක් 15ක් විතර තිබ්බම ඇති. ඊට පස්සේ මං කිව්වනේ ඔයාලට ෆිලිං එක බීෆ් කරි බීෆ් දාපු ෆිලිං එක වගේ හදන්නේ කොහොමද කියලා. බීෆ් දාන්න නැතුව ඒකට මේන් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි සෝයා මීට් එක. සෝයා මීට් ටික හොදලා මේ විදියට හොදලා පෙඟෙන්න මොනවත් ඕනේ නැහැ. හොදලා බ්ලෙන්ඩර් ජාර් එකට ට්‍රාන්ස්ෆර් කරන්න. එතකොට මේක හදලා බලන්න මේ ෆිලිං එක අර මාරම රසයි. ඊට පස්සේ මේකට සුදු ලුණු බීක් 4ක් විතර දානවා. ඊට පස්සේ කරපිංච දානවා. අනිවාර්යයෙන්ම කරපිංච දාන්න. ඒ වගේම ඉඟුරු කෑල්ලක් දානවා. ඊට පස්සේ මේක බ්ලෙන්ඩ් කරලා ගන්නවා එවෙලෙම. ඊට පස්සේ මෙන්න මේ ටෙක්ස්චර් එකට ආවට පස්සේ අපිට ෆිලිං එක හදලා ගන්න තමයි තියෙන්නේ. ෆිලිං එකේ මේන්ම මම ඔයාලට කලිනුත් කියලා තිනවා ඔයිල් අඩුවෙන් දාන්න. ටේබල් ස්පූන් එකක් දැම්මම ඇති. ඊට පස්සේ චිකන් ටික ෆ්‍රෙෂ් චිකන් එක මින්ස් කරපු එක. කුක් කරපු එක නෙමෙයි. ඒක දාලා හොඳට සෝටේ කරලා ඊට පස්සේ ජින්ජර් ගාලික් පේස්ට් එකෙන් ටී ස්පූන් එකක් දාලා මේ විදියට සෝටේ කරගන්න. ඊට පස්සේ ලුණු ගෙඩි 3ක් විතර ෆයින්ලි චොප් කරලා ඒක දාන්න. ඊට පස්සේ අර සෝයා මීට් ටික මේ විදියට ඇඩ් කරන්න. මේක මාරම රසයි. ඒ වගේම ෆ්ලේවර්ෆුල්. ඊට පස්සේ අවු මිරිස් දාන්න. ඊට පස්සේ කහ කුඩු චුට්ටක් දාන්න. ඊට පස්සේ ගම්මිරිස් ටේබල් ස්පූන් එකයි. ඊට පස්සේ බැදපු 3-5 ටීස්පූන් එකයි. ඊට පස්සේ මේ බිරියානි මසාලා රෙසිපි එක මම ඔයාලට කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා. ඒකේ half ටීස්පූන් වගේ දාගන්න. සමෝසා වලට හිට්ම ෆ්ලේවර් එක දෙන්නේ බිරියානි මසාලා එකෙන්. ඒක අනිවාර්යයෙන්ම දාන්න. ඊට පස්සේ කෑලි මිරිස් ටීස්පූන් එකක්. ෆිලින් එක ඔයාලට කැමති විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මිරිස් කුඩු ටීස්පූන් එකයි. ඊට පස්සේ ලුණු ටීස්පූන් එකක් විතර දාලා හොඳට සෝටේ කරගන්නවා. ඒක ලුණු රස අනුව දාගන්න. ඊට පස්සේ මේක විනාඩි 15කට පස්සේ ඩෝ එක බැලුවොත් මෙන්න මේ විදියට හරීම සොෆ්ට් එකට තියෙනවා. ඊට පස්සේ මම මේක චුට්ටක් නීට් කරලා මේ විදියට රෝල් කරගන්නවා. රෝල් කරලා එක බෝල්ස් විදියට අල්ල ගන්නවා. බෝල්ස් ඊවන්ලි එක ෂේප් එකේ බෝල්ස් අල්ල ගන්නවා. ටිකක් ලොකු බෝල්ස් වගේ අල්ල ගන්න ඕන. ගොඩාක්ම ලොකුත් නෙමෙයි, මීඩියම් සයිස් එකේ වගේ බෝල්ස් අල්ල ගන්න ඕන.
මං කිව්ව මෙෂර්මන්ට්ස් එකට හැදුවනම් බෝල්ස් 9ක් විතර ඒවි. ඒකේ බෝල්ස් 3 මේ විදියට පොඩ්ඩක් රෝල් කරගන්නවා. පොඩි සයිස් එකට පොඩ්ඩක් එක වගේ සයිස් එකට මේ විදියට 3ක් රෝල් කරලා තියාගන්නවා. දැන් රම්සාන් මාසය ඉවර වෙන්නත් ළඟයි. තව සතියක් දෙකක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක චුට්ටක් පරාක්කු කරලා දෙන්නේ. සිංහල නිව් ඉයර් එක එනවා. ඉතින් ඔයාලට ලබන මාසේ තව මාසයක්වත් නැහැ. ඉතින් මං හිතුවා ඔයාලට සීරීස් එකක් ගේන්න. ඔයාලට ෂෝටීස් ඒ වගේම අවුරුද්ද කාලෙට කට්ටිය ආවම ඉක්මනට හදලා දෙන්න රස කෑම ටික. එතකොට ඔයාලටත් ඒක ගන්න පුළුවන්. ඒ වගේම රමසාන් කාලේටත් මුස්ලිම් අයටත් මේක යූස්ෆුල් වෙයි කියලා හිතලා මැද හරියදී දාමු කියලා හිතලා තමයි මම මේ වෙද්දි අප්ලෝඩ් කරන්න හිතුවේ. ඒක නිසා channel එක අලුතෙන් බලන කෙනෙක් නම් subscribe කරලා තියාගන්න. ඔයාලට මේකේ ගොඩාක් කැම ಜಾති බීම ಜಾති series එකක්ම තියෙනවා. ඊට පස්සේ මම අර තුනක් රෝල් කරගෙන තියෙනවා. ඒක මේ විදියට ඒකට උඩින් oil ටීස්පූන් භාගයක් වගේ දාලා චුට්ටක් දාලා ඒකට උඩින් පිටි ටිකක් ස්ප්‍රෙඩ් කරනවා. වැඩිය දාන්න ස්ප්‍රෙඩ් කරනවා. හැබැයි හැම තැනටම වදින වගේ ස්ප්‍රෙඩ් කරන්න. නැත්තම් අපිට ලේයර්ස් ගලව ගන්න අමාරු වෙනවා. ඒක අනිවාර්යයෙන්ම මේ ටිප් එක ෆලෝ කරන්න. මේ විදියට ඔයිල් එක දාලා ඊට පස්සේ දෙවෙනි ලේයර් ඒකටත් පිටි ටික මේ විදියට ස්ප්‍රෙඩ් කරන්න. ස්ප්‍රෙඩ් කරද්දී විශේෂයෙන්ම ඔයිල් එක වුණත් මේ පිටි එක වුණත් අර කුම් වලට ගෑවෙන විදියට දාන එජස් වලට. මොකද ඒ එජස් වලට පිටි අර තෙලුත් වදින්න ඕනේ. නැත්තම් ඔයාලට පෑන් එකට දැම්මට පස්සේ ගලවන්න අමාරු වෙනවා. ඒ ටිප් එකත් අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න. ඒ වගේම ඊට පස්සේ මේක රෝල් කරගන්නවා. අපි රෝල් කරගන්නේදී උඩිනුත් පිටි ටිකක් දාලා යටිනුත් පිටි ටිකක් දානවා. නැත්නම් ඇලෙන්න ගන්නවා. ඒ වගේම මැද තමයි අපි ප්‍රෙස් කරන්නේ hardly. මැදින් තමයි අපි රෝල් කරන්න පටන් ගන්න ඕනේ. මොකද එජස් ප්‍රෙස් කරාට අපිට ගලවන්න අමාරු වෙනවා. ඒක නිසා එජස් නෙමෙයි ප්‍රෙස් කරන්න ඕනේ. මැදින් තමයි ප්‍රෙස් කරලා ගන්න ඕනේ. ඒ ටිප් එකත් අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න. ඒ වගේම ඔයාලා මේ පේනෝ වගේ අර එජස් වලට පේන ගන්නවා හැම එකෙම. දැන් තුනම එකම ෂේප් එකට එන්න වගේ ඔයාලා එහාට මෙහාට කරලා මේ විදිහට රෝල් කරගන්න. මොකද ඒකෙන් තමයි ඔයාලා ඒ බවුන්ඩරි එකෙන් තමයි ඔයාලා ඒ ෂීට් එක කපා ගන්න වෙන්නේ. ඒක නිසා මේ පැත්තයි මැද එක කොහමද හොඳට එනවා. අර දෙපැත්තේ තියෙන දෙක මැද තියෙන එකට ඕවර්ලේ වෙන විදියට හරියට එහාට මෙහාට කරලා රෝල් කරගන්න. ඊට පස්සේ පෑන් එක හොඳට හීට් කරාට පස්සේ මේ විදියට හිමීට අරන් පෑන් එකට දාගන්න. ඊට පස්සේ පෑන් එකේ විනාඩියක්වත් නැහැ පැත්ත මාරු කරලා දාපු ගමන්ම පැත්ත මාරු කර ඉන්නකොට ඔයාලට පේනවා මේ ලේයර් එක චුට්ටක් මතු වෙනවා. එතකොට මේ විදියට ලේසියට ගලබල ගන්න තමයි තියෙන්නේ. හරිම ලේසි මේ විදියට හැදුවොත් මේක තමයි එක්සැක්ට් සමෝසා ෂීට් එක. ඊට පස්සේ මේ ෂීට් එක වැදගත්ම දේ මේ විදියට දාලා ඩ්‍රයි වෙන්නේ නැති වෙන වෙට් ක්ලොත් එකකින් දාලා තියන්න. මම ආපහු කියන්න මේ වගේ බෝල්ස් අල්ලලා ඒක පොඩි පොඩියට මේ විදියට රෝල් කරගන්නවා. පොඩි ෂේප් එකට රවුන්ඩ්. ඊට පස්සේ ඒකට ඔයිල් ස්ප්‍රෙඩ් කරලා ඒකට උඩින් පිටි ස්ප්‍රෙඩ් කරලා ඒකට ඊට පස්සේ ආපහු එක ලේයර් එකක් පිටි තියලා ඊට පස්සේ ආපහු ඔයිල් ලේයර් එක දාලා පිටි ස්ප්‍රෙඩ් කරලා මෙන්න මේ විදියට ආපහු ඒකට උඩින් පිටි දාලා රෝල් කරලා මෙන්න මේ විදියට ආපහු ඉස්සරහටත් පැත්තටත් මේ රෝල් කරලා හරියට එක්සැක්ට් ෂේප් එක එනකන් අරගෙන ඊට පස්සේ පෑන් එක හීට් කරලා ඒකට මේක දාලා ඊට පස්සේ පැත්ත මාරු කර ඉන්නකොට මේ වගේ ලේයර් එකක් පේන ගන්නවා. ඊට පස්සේ ඒක ගලවලා මේ විදියට දාලා තියාගන්න. දාලා තියෙනකොට ඒක වෙට් ටවල් එකකින් දාලා ෂීට් එක තියන්න. නැත්තම් ෆෝල්ඩ් කරාති සමෝස එක කැඩෙන්න ගන්නවා. ඒක නිසා ඒක මෙව කරන්න. ඔයාලට පේනවා ඇති මේ ලස්සනට ෂීට් එක ඇවිල්ලා තියෙනවා.
ඉතින් මේකෙන් සමෝසා හැදුවත් හරියටම ක්‍රිස්පි ගතියට තියෙනවා. ඒ වගේම තෙල් උරන ගතිය අඩුයි. ඉතින් මේ විදියට මම කපා ගන්නවා රෙක්ටැන්ගල් ෂේප් එකට. මේක ඇවිල්ලා එක්සැක්ට් ෂේප් එකම එන්න ඕන නෑ. මොකද අපි ෆෝල්ඩ් කරාදී ඒ ෂේප් එක යනවා. හැබැයි ඉතින් ඔයාලට මම පෙන්නන ඕන නිසා මම මේ විදියට ලස්සනට ෂේප් එක ගන්නවා. නිකන් උත් අපිට ෆෝල්ඩ් කරන්න පුළුවන්. ඒ වගේම වේස්ට් වෙන්නේ නැතුව මේව කරන්න පුළුවන්. ඒ වගේම මේ කපලා වේස්ට් වෙන ඒවත් විසික් කරන්න එපා. ඒ ටික වලට බයිට්ස් හදන්න පුළුවන් ෆ්‍රයි කරලා. ඒ වගේම වලට කොත්තු වගේ දේවල් හදන්න පුළුවන්. ඒ වගේ ඒව මම වලට පෙන්නන්නම් ඉස්සරහට ඒවයින් කොහොමද හදන්නේ කියලා. මේ තියෙන්නේ මම හදාගත්ත ෂීට් ටික කඩෙන් ගත්තා වගේ ෂීට්. හරිම මේකෙන් හැදුවොත් හොඳට ක්‍රිස්පියට තියෙනවා. මම ඔයාලට තව ක්‍රමයකට ඔයාලට අප්ලෝඩ් කරලා තියෙනවා කලින් පිටි අනන්න නැතුව හදන විදියක්. ඒකත් ඔයාලා බලන්න. ඔයාලට ලේසි විදියක් ගන්න. හැබැයි මේක ඇවිල්ලා අරකට සාපේක්ෂව ක්‍රිස්පිනස් එක වැඩි මේ මෙතඩ් එකට හැදුවොත්. ඊට පස්සේ මම මේකට පිටි එකට වතුර චුට්ටක් දාලා පේස්ට් එක හදාගත්තා. ඊට පස්සේ මෙන්න මම මේ පෙන්නන විදියට රෝල් කරගන්න සමෝසා ටික ෆෝල්ඩ් කරගන්න. ඒක මෙහෙම කෝන් ෂේප් එකකට අල්ලලා ඒකට පොකට් එකක් වගේ හදාගෙන ඒකට කරි එක දාන්න. මේකෙදි වැදගත්ම දේ කරි එක දැම්මට පස්සේ අර හිඩැස් තියෙන්නේ නැති වෙන්න ටයිට්ලි ෆෝල්ඩ් කරන්න. ටයිට්ලි ෆෝල්ඩ් කරන තරමට තමයි ක්‍රිස්පිනස් එක වැඩි වෙන්නේ. මොකද ඇතුලේ හිස් තිබ්බම ඔයිල් ඇතුලට යන්න ගන්නවා. ඒ වගේම අර ක්‍රිස්පිනස් එක අඩු වෙනවා. ඒක නිසා මේ විදියට මේව කරන්න. ඒ වගේම මේ පේස්ට් එක හොඳට ගන්න. මේ නැත්තම් අර ගැලවෙන්න ගන්නවා. කරීස් එළියට එන්න ගන්නවා. ෆෝල්ඩ් කරන ටෙක්නික්ස් මම වලට කලින් අර වීඩියෝ එකේ දාලා තියෙනවා. ඒකත් බලන්න පුළුවන්. කොන් වලට අනිවාර්යයෙන්ම පේස්ට් එක ඇප්ලයි කරන්න. මේ විදියට මම හදාගත්ත සමෝසා ටික මම දැන් මේකෙන් ටිකක් ෆ්‍රීස් කරන්න අරන් තියෙනවා. ඔයාලටත් පුළුවන් මේ වගේ ෆ්‍රීස් කරලා අරන් තියන්න. ඒකට මම පිටි චුට්ටක් ප්ලේට් එකකට තියලා මේක ෆ්‍රීසර් එකේ තියලා පැය එකමාරක් එකක් විතර තියලා අරන් ෆ්‍රීසර් එකේ ආපහු දානවා. මෙහෙම කරලා තිබ්බම ඔයාලට අවුරුද්ද වෙලාවට කවුරු හරි ආවම ගෙස්ලා ඉක්මනට අරන් ෆ්‍රයි කරන්න තමයි තියෙන්නේ. මේක ෆ්‍රයි කරන විදියත් මම ෆ්‍රෝසන් කරපු ෂෝටිස් ෆ්‍රයි කරන වීඩියෝ එකකුත් මම දාලා තියෙනවා. ඒකත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට ලේසි ඉක්මනට කවුරු හරි ආපු ගමන් මේක කරන්න පුළුවන්. අවුරුද්ද කාලේ කියන්නේ ඉතින් හැමෝම කට්ටිය එන දවස්නේ. ඉතින් ඒ කාලෙට කඩවල වලට දුවන්න ඕනේ. ඊට පස්සේ ඉතුරු ටික මම ෆ්‍රයි කරන්න හදනවා. ඒකට තාච්චිය හොඳට හීට් වුණාට පස්සේ ඔයිල් එක රත් වෙලා මේ විදියට එකිනෙක දාලා ගෝල්ඩන් බ්‍රවුන් කලර් එක එනකන් ෆ්‍රයි කරගන්න. පැත්ත මාරු කර ෆ්‍රයි කරන්න. ඊට පස්සේ වැදගත්ම දේ ෆ්‍රයි කරලා මේක ටිෂූ ඇරෝමේ පේපර් වලට දාන්න එපා. ස්ටීල් එකකට දාගන්න. මම මේ පෙන්නන වගේ හිල් තියෙන ස්ටීල් එකකට දාගන්න. එතකොට තමයි ක්‍රිස්පිනස් එක ගොඩක් වෙලා තියෙන්නේ. වලට පේනවා ඇති අපේ සමෝසා ටික රසට ලස්සනට වෙලා තියෙනවා. ඉතින් ක්‍රිස්පි ගතියත් හොඳටම තියෙනවා. ඉතින් වලට ෆිලිං එක විශේෂයෙන් කියන්න ඕන මාරම රසයි ෆිලිං එක. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා ෆිලිං එකත් try කරන්න, සමෝසා එකත් try කරන්න. අර මං කලින් දාලා තියෙන විදියට try කරන්න. ඒ වගේම ෆ්‍රෝසන් කරලා මේ විදියට අරන් තියන අවුරුද්දට. එතකොට ඔයාලට ගෙදරට කට්ටියවම කලබල වෙන්න ඕනේ නැහැ. ඒ වගේම ඔයාලට මොන හරි පාටිස් තියෙනවා නම් ඒවටත් මේ වගේ arrange කරලා වෙලාසිනින් මේව කරන්න පුළුවන්. අර ෆ්‍රෝසන් කරපු ටික ප්ලේට් එකෙන් අරන් මම ziploc bag එකකට දාලා ඒක ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට මේක යූස්ෆුල් කියලා හිතනවා. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම අලුතෙන් වීඩියෝ බලන කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. මේ වගේ ගොඩාක් රෙසිපීස් තියෙනවා මේ සීරීස් එකේ.